ඉතින් ආදරෙන් පිළිගන්නවා The Biotech Diaries මගේ YouTube channel එකට. මේක තමයි මගේ පළවෙනි වීඩියෝ එක. අද මම ඔයාලත් එක්ක බෙදා ගන්න හදන්නේ මගේ කැම්පස් ජීවිතයේ අවසාන lecturing day එක. මේ කියන දවසේ උදේම අපි කැම්පස් එකට ගියා. ඉතින් එක සබ්ජෙක්ට් එකක් තිබුණේ. මේ සබ්ජෙක්ට් එක ඔප්ෂනල් එකක්. ඒ නිසා බැච් එකේ හැමෝම නම් නෑ. ඉතින් මැඩම් අපිට ලෙක්චර් එක ඉවර වෙලා පොඩි ට්‍රීට් එකක් දුන්නා. ඒත් එක්කම මෙයා මෙතන කියන්නේ අපි කැම්පස් එකේ ගත කරපු කාලය ගැන එයා කොච්චර සතුටුද ඒ වගේ දේවල් කියලා එයා අපිට විශ් කරා. ඉතින් ඊට පස්සේ එයා කිව්වා අපි කැමති අයට ඇවිල්ලා සින්දුවක් කියන්න පුළුවන් ඕනනම් කියලා. ඉතින් අපේ බැච් එකේ ගොඩාක් දක්ෂ අය ඉන්නවා සින්දු කියන්න. ගෑනු ළමයිනුත් ඉන්නවා, පිරිමි ළමයිනුත් ඉන්නවා. ඔන්න ඉතින් ඒගොල්ලෝ ගිහින් සින්දු කිව්වා. ඊට පස්සේ මේ කතා කරන්නේ සයන්ස් සොසයිටිගේ ප්‍රෙසිඩන්ට්. ඉතින් එයාත් කිව්වේ අපිට කොච්චර මේ අවුරුදු 4 තිබුණ මතක මොනතරම් ගොඩක් තිබුණද, එතකොට අපි එකට වැඩ කරපු විදිය, අපේ අත්දැකීම් බෙදාගත්ත විදිය කොයිතරම්ද කියන එක, ඒ වගේම අපේ ඇකඩමික්ස් උත් මග නොයර අපි කරගත්ත විදිය ගැන එයා කිව්වා. ඒ වගේම ගුරුවරු හැමෝටමත් එයා මේ වෙලාවේ ස්තුතිවන්ත වුණා. ඉතින් ওই විදියට කතා ඉවර වෙලා කට්ටිය ෆොටෝස් අරගෙන අවසානෙට අපි ඔක්කොමලා විසිර යන්න තමයි මේ සූදානම. මේ තියෙන්නේ මං කැම්පස් එකේ ගත්ත පොඩි වීඩියෝ ක්ලිප්ස් වගේක්. ඉතින් මම මෙතනින් මේ වීඩියෝ එක නතර කරනවා. හැබැයි මං ඉදිරියට බලාපොරොත්තු වෙනවා এডুকেෂනල් සහ ස්ටඩි ටිප්ස් ගැන වීඩියෝස් ටිකටම දාන්න. ඉතින් නංගිලා මල්ලිලා හැමෝටම ඒක උදව්වක් වෙයි කියලා හිතනවා.